අද පොයට පස්සේ දවස මම කාලෙක ඉඳන් පුරුදු වෙලා ඉන්නවා පොයට පස්සේ දවසේ ඒ අසල්වැසි උපාසිකා මාතාවකට දාන පිළියෙල කරලා දෙන්න. දැන් මේ අදත් මම බලාගෙන ඉන්නේ දාන පිළියෙල කරගෙන එයා මේ ගෙදරට එනකම්. ඉතින් එයා පන්සලේදී අහපු බණ කතා උදේට දෙන්නත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරනවා. මම අහන පරමාර්ථ දේශනා මම එයාත් එක්ක කතා කරනවා. දැන් ඒ වුණාට දැන් පන්සලේ පොදුවේ ඉන්න හැම කෙනාටම තේරෙන විදිහට කරන දේශනාවල්නේ පන්සලේදී ඇහෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවක ලොකු පරමාර්ථ දේශනා කතාවලට ගැඹුරු කතාවලට යන්න අමාරු වුණත් අපි සරලව සමාජීය වශයෙන් බුදුදහම ඇතුලේ තියෙන මාතෘකා ගැන සරලව කතා කරනවා. ඉතින් මම හරි ආසයි අද දවසට ඒ උපාසිකා මාතාවයි මමයි අතර වෙන කතාව තමයි දැන් ඕගලන්ට මම මේ අහන්න දෙන්නේ. එතකොට අපි මොන හරි දෙයක් ගැන අපි ඕව ගණන් ගන්නේ නැහැ. ඒ වගේ ලොකු විවේචන කතාවලට යන්න කලින් ඒ දේවල් ගැන අපි මොනවද දන්නේ කියලා අපි ඉස්සෙල්ලම හිතන්න ඕනේ. මොන හරි දෙයක් ගැන අදහස් ප්‍රකාශ කරන්න හරි ඒ දේවල් හෙලා දකින්න හරි කලින් අපි ඒව ගැන අධ්‍යයනය දෙන්න ඕනේ. ඉතින් මම කරන්නේ මේ වෙලාවේ ඒ වගේ අධ්‍යයනයක්. ඔයගොල්ලොත් අහලා බලන්නකෝ අපි දෙන්න අතර වෙන මේ කතාව. බද්ද පුතේ. ඔව්. හොඳයි. හොඳටම හොඳයි. අද ටිකක් දවල්ට එතකොට පාඩුවේ ඉන්න පුළුවන්. අනේ ඉන්න පුළුවන්. ඒක උදා බුද්ධ පූජාවක් නැගිටින්. මේ සබන්නේ? ඔව්. ඉන්දිය දෙච්ච. ඔක්කොම හොඳයි පුතේ නැතේ කියන වචනේ අහන්නවත් දකින්නවත් ඉන්න වෙන්නපා. මෙයා කවදාද මේ පින්කම් කරන්නේ කොයි කහින්දලා ගන්නවද? එන්න පිනම් මම ඔයා කියන්නේ ඉතින් ඔයා මාවලක් තියෙනවනේ මට වෙන්න ගන්න ළඟපාති. ඔව් ඊට වඩා මම මේ නෑනල් තේජින් එකක් බිගින. ඉතින් පාන්දර හතරට රාත්‍තර මුළු කැඳ හැලියක් පියා කියලා මුල්ල දීලා ගියේ. අයියා ඉතින් රොටියක් කරන් දෙන්නේ. ඊට පස්සේ ඒකත් කාලා මම පන්දරෙන් අන් ආව එයාට හොද්දට කන්න. ඔක්කොම දුන්නු පාට ගන්න. 12ට මම 12 මාර වෙනකොට ගෙදර. මම සම්මාන ඒ දේවල් කොච්චර දෙයක්ද ඒකද එතන තාත්තා බලනකොට ලොකු දෙයක් නේද ඊට පස්සේ ඇවිල්ලා තාත්තට ආයි කිව්වා කරලා කන්න දුන්නා. ඊට පස්සේ බඩගිනි කියන්නේ එයා ඉන්නන්තයි හරියට කැම ටික හැම වෙලම මේ පිනවන්නේ. ඊයොත් හරි දැන් ඔයාලට පින්දේ හරියට බත් කනවා අඩුයි. ඔය හරින් දුන්න තමයි බත් කන්නේ. අර අනම්මනම් කෑම කන්නේ. ඔව් කඩචෝරු කන්නේ. මේ බත් කනවා අඩුයි බීම බොන්නේ ඒවා. ඊට තාත්තා මේ අද හාමුදුරුවෝ කියනවා කන්නවත් අවුරුදු 30 දාලා ඉස්පිරිතාලේ යන්නේ. ගස්න ගමන් ඉන්නේ. අරවත් උත්තර දෙන්න ඕන කියනවා. අනේ හයියේ කියන්නේ බෑ අපි ඔක්කොම පුතු ළඟට ගොඩ හද කරන්න බෑ ඒ තරම් මේ කෙට්ටුයි පොඩි වැඩි. පොඩි හාමුදුරුවෝ පොඩි නම් කන්දවත්ෙන් වැඩි. ඒකට හොඳට මේ දේශනා ස්වාමීන් වහන්සේ කෙනෙක් පොඩ්ඩක් දැන් නවත්තමු දැන කවි කෙනෙක් කියලාද? කවි කෙනෙක් නෙමෙයි තියෙන්නේ. නේ ස්වාමීන් වහන්සේ මේ කන්දවත් ඉස්තෙක් නමක් ඉන්නවලුනේ. ඕ පොඩි ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා. ඔව් ඉන්නේ ඉන්නේ අනේ හොඳයි ඉතින් මේක පාරන්නේ අර ටෙලිෆෝන් නියමයේ හම්බුණා මේ රස්තාවන් අන්නේ ඔය බෞද්ධයන්ගේ හාමුදුරුවෝ සමහරවිට අපි ඒ පිළිවෙලේ 50 තියෙනවනේ එක්කෙනෙකුට අපි ෆෝන් දෙන්නේ නැහැ. ඒකයි පාවිච්චි කරන මිනිස් ඇත්තටම මේක මුළු ලෝකයක්ම එනවනේ. නරක නම් නරක පැත්ත හොඳ නම් හොඳ පැත්ත. ඉතින් පොඩි දරුවන්ට ඕක හොඳ නරක තේරෙන්නේ නැහනේ. එතනින්ම ඉවර වෙනවා. ඒකයි වෙන්නේ. බුද්ධිය මොහොකලාගේ මිනිස්සුෙකුට විතරයි ඔගේ ප්‍රයෝජනයක් තියෙන්නේ. ඒ ඇරෙන්න මේ අනිත් අයට නාමකයට වතාවකට ඕක විනාශේ. ඒකට මේ මෙයා ඉඳන් නිකන් හාමුදුරුවෝ මාර කතිකත්යනේ අනේ අයියෙන් කතා කරන්න බෑ. අහන්නේ. මේ මං කතා කරනවත් නෑ සම්දි. අපි ඔක්කොම ලාඩු කරනවා. ඒ කියන්නේ එතරම් වැඩ අහගෙන ඉන්න කැමැති බාන. ඒ කියන්නේ පොඩි වැඩි. ඒක පොඩ්ඩක් නෑ. දැන් නැවතුවා නම් එතන තැන අර ඔක්කොම උදාහරණ කියලා අද කාලේ ඔක්කොම කියලා ආයෙ එතෙන්ට මෙන්න. ඔව්. ඒ කියන්නේ හොඳ ඥානමය විදිහට ඔව් ඊට පස්සේ අපෝ සමහර උපාසක කන්දරේ උගක් හරි උපාසකම්
මන්නේ උගුරු කුමයි දුඩන් උපදු හතර පහ දෙනෙක් කයින් එකතු වෙනවා. ඊවල වල අර මොකක්වම මම මේ කිසි කෙනෙක් කතා කරන්නේ මගේ කාඩි මම ඉන්න විතරේ ඉතින් මම අර සමහරු 10ක් විතර නිදි. අනේ බලන්නකෝ අර උපාද කම්මල නිදිනේ. ඉතින් මෙහෙමනේ ඔය දවසට විවිධාකාර හේතු නිසානේ පන්සලට එන්නේ. ඇත්තටම පින් කරගන්න බණ අහන්න එන අපල වගේ කට්ටිය. තව අය එනවා ගෙදර වින්දට. ආසින දරුවන්ගේ දරුවෝ බලලා එදා පොඩ්ඩක් විවේකයක් ගන්න. ඒ මිනිසුන්ට දැන සිටින නිින්දයක්. සමහරව එදා දවසේ අන බොන දේවල් වලට. එක එක්කෙනාගේ පරමාර්ථ වෙනවා. අපේ සිතවිල්ල තියෙන්න ඕනේ මේ ඒ අයත් අතර ගැටෙන්නේ නැතුව අපේ අරමුණට අපි යන්න. අපිට දේවා පොතර යන්නේ. මේ එතකොට යාමුදුර කියනවා අපි පාවු නේද? මෙහෙම නිදාගත්තාම දාන ටික කාලා මිනිස්සු ආන්දර ගොඩක් කියනවා. දෙවෙනි දිනේ කියලා කියන්නේ. කවුද කියන්නේ? ඒ හාමුදුර අවුරුදු 10ක් විතර මේ මහාන කරපෙත් නේ අවුරුදු සාමනීර. සම්පදායෙන් අවුරුදු 23ක් යන්නේ. ඊට පස්සේ මේ පොඩි දිරට කතා කරන්න පණ නෑ තුට්ටි වැඩි. ඔය තරම් චුට්ට ළමයි ටිකනු මේ අර හරියට ඇහෙන්නේ. මෙතෙන්ට ළඟට එන්න ඕන අහගන්න මාරු බාන අප්පා උපාද කම්මල නැහැ මේ ඥානේ හැමදාම වදින්න තුවාන් හාමුදුරනේ කීකි. ඊට පස්සේ මේ මම ඊයේ YouTube එක නිකම්මට මේ ඔන් කරාම පස්සේ ඇවිල්ලා තිබුණා පොඩි ළමයෙකුට අවුරුදු 16 17ක ළමයෙකුට වැහිලා ගිහිල්ලා. දැන් ඒ යකා ඒ කතා කරනකොට එයා මේ ආච්චි ගෙදර නැනික ආච්චි තමයි දැන් ඉන්නේ. අර ආච්චි වගේ කතා කරනවා. මම මේ ආච්චි මාව යවන්න එපා. මතකද අපි ඒ දවස්වල හිටපු හැටි අර ඒ කියන්නේ අතීතේ මතක් කරගෙන අතීතේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ආච්චි කීටි අර ළමයි මාතනෝයි දඟලනවා. ඉතින් ඊට පස්සේ අර කිව්ව බලන්න කියලා තණ්හාව තියාගෙන මැරුණාම යන්න තැනක් නේ. අන්තිමට යන්න හතරක ගන්න වෙලා වගේ යන්නේ මම අරගෙනම තමයි ඉන්නේ. මුලින්ම ආච්චි කියලා ඉන්න හදාගන්න. ඒතර මනුස්ස ලෝකෙ මැරෙන මිනිස්සුන් යාට ඔක්කොම උකිනේ. භූතාත්ම වෙන්නේ ඒගොල්ලන්ගේ ස්වභාවය. ඉතින් අරගොල්ලෝ යාත්මකින් වෙන්නේ. ඊට පස්සේ කිව්ව නෑ මම මේ යන්නේ කියලා. දැන් බලන්න ඉතින් වයසට ගිහින් නැරලා තියෙන්නේ. අර කුඩ ගෙහි යනවත් පෙන්නනවා. ඒ වුණාට ඉතින් අර අතෑරලා නෙවෙයි ගිහිල්ලා මං කිව්වා අමුණුත් කියලා අපේ නංගිට මුලින්ම දැක්කේ ගමන් ගියේ ගොඩාක් මිනිස්සුන්ගේ වෙන්නේ රූපේ අයි වගේ අයිකනේ මෙහෙම කරන්නේ අමු කෑම කන්න බැරි කරලා අයිගලම දුබල කරලා ඊට පස්සේ මරණය දක්වා ඒගොල්ලෝ අරගෙන යනවා. මානකේ විතර නෑනේ නැත්තේ මරණ වෙලාවකට පස්සේ ඒගොල්ලෝ වට කරගෙන ඒ ලෝකෙට අරන් යන්නේ. පෙරේත ලෝකෙට. ඒගොල්ලෝ මේ වෙන්නේ. ඒගොල්ලෝ අවසාන සිද්ධියට එන්නේ. අදුවල කෙනෙක් දැක්කම එයාගේ හිතේ එතන නතර වෙනවා. එයාගේ අවසාන සිද්ධිය සකස් වෙන්නේ ඒකට. දැන් හොඳයි කාටදවා අනිත් තමයි මේ ගොඩක්ම එකෙන් හොඳයි කන්න බොන්න පුළුවන් වෙනවා. අරක හැදෙනකම් හොඳයි පිළිච්ච අපිට. ඊට පස්සේ දෙන්න බැරි. අනිත් තවත් ඉදිරියට කවදාවත් කරන්න හදන්නේ මේ ස්ටෙප් වතුරට. මම මේ වතුර ටිකුටි කරපු වතුරනේ. අර ස්වභාවික උල්පත් වතුරේ තමයි පිළිච්ච වතුරට අර ඒව වෙන්නේ. ඒක තමයි. දැන් මම කල්පනා කරලා පහුගියදී පිළිච්චිවට ඒ අපි දන්නේ නැතුවද කරන්නේ. මේ වතුරේ තමයි ගැටේට දාන්න තමයි අර සයිස් ගත්තොත් කැල්කියුලම් දෙන්නේ. ඉතින් කියන්නේ නොහොම තමයි අපි දෙන්නගේ ධර්ම සාකච්ඡාව ඉවර වුණේ. ඉතින් අපි දෙන්නගේ මේ කතාව අහලා ඒවා විවේචනය කරන්නේ නැතුව මම ඔයාලටත් යෝජනා කරන්නේ ඒවා අධ්‍යයනය කරන්න කියලා. අපි දන්නේ නැති දේවල්, අපිට නොපෙනෙන දේවල් කොච්චර මේ ලෝකේ තියෙනවද දන්නේ නැහැ නේ යාළුවනේ. තෙරුවන් සරණයි ඔයාලට.